බෝඩ් එකක් වෙන්න කියලා නෑවා. ටැබ්. ඔන්න ගයිස් අපි ට්‍රින්කෝ පිජන් අයිලන්ඩ් යන්න හදන්නේ. මෙන්න මෙතන කෝස්ට් ගාඩ්ලා ඉන්නවා. ඒ කට්ටියකින් ඔෆිස් එකකින් ටිකට්ස් අරගෙන මම මෙයාලගේ බෝට් එකට 8000 ගන්නවා. මම අර ගොඩාක් කලින් යද්දි නම් එච්චර ගණන් ගියේ නෑ. දැන් මේ ගයිඩ් කෙනෙක්ටත් එක සයිඩ් එකක් විතරක් පොඩ්ඩක් ගයිඩ් කරන්න 500 ගන්නවලු. මේ හැබැයි ඉස්සර එච්චර මේවා උනේ නෑ. එච්චර ඕන උනේ නෑ ඇත්තටම. එච්චර සල්ලි නම් ගියේ නෑ මට හොඳට මතකයි. ඔක්කොටම ගියේ මම 6000 වගේ අපි ගොඩක් කට්ටිය ගියා. අපි අද ඉන්නේ 4 දෙනායිනේ. anyway අපි අද ගිහිල්ලා අපි අද පොඩක් එතන හවස් වෙනකන් ඉන්න බැලුවා මේ මොකද එතන ලස්සනයි. ඉලාවෙලි බීච් එක තමයි ලංකාවෙන් ලස්සනම බීච් එක. ඒක කියන්න ඇත්තටම වචන නෑ. පොඩ්ඩක් බලන්න බීච් එක දිහා ලස්සන. ඔයාලට හරියටම පේන්නේ නෑ මේ මේකේ කලර්ස් ටික. ඈත ළඟ එක එක කලර්ස් ඔක්කොම මික්ස් වෙලා තියෙන හරිම ලස්සනයි. ගොඩක් කට්ටිය මෙතන නානවා. ඉතින් ඔන්න අපේ බෝට් එකත් ආවා. අපේ දැන් පිජන් අයිලන්ඩ් එක එහෙම නැත්තම් පරවි දූපත බලා යාත්‍රා කරන්න තමයි මේ හදන්නේ. මේ අපේ ට්‍රිප් එකේ පළවෙනි දවස. අපි අද උදේම කන්තලේ වැවේ කායකින් කරලා තමයි ආවේ. ඉතින් අද දවසම තියෙන්නේ වතුර එක්ක ගේම් එකක්. අපි හැමෝම ආසයිනේ ඉතින් වතුරත් එක්ක ගනුදෙනු කරන සෙල්ලම් වලට නේද? අද දවස හරිම ඉන්ට්‍රස්ටිං ඒ නිසා. මේ බෝට් එක මුහුදට ඇතුල් කරද්දිම මට තේරුණා මුහුදේ ලොකු වෙනසක් තියෙනවයි කියලා. මොකද රැල්ල ඇවිත් බෝට් එකේ වදින වෙලාවේ මට ටිකක් බය හිතුණා ඇත්තටම. මොකද ඒ චුට්ටක් අමාරුයි. අර අපේ ඇඟට තේරෙනවා. දැන් ඔයාලට මේ පේනවා ඇති බෝට් එක යද්දී අර මේ රැලි වැදෙද්දී පොඩක් උඩ යනවා. මේක සමහර කට්ටියට එයාලට පුරුදු එක්ස්පීරියන්ස් එකක් වෙන්න ඇති. හැබැයි මට එච්චර ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ. මොකද මම මුහුදේ බෝට්ස් වල කොච්චර ගිහින් තිබ්බත් මම මෙච්චර රැලි තියෙන ඒ කියන්නේ මුහුද මෙච්චර සැර වෙලාවක මෝටර් බෝට් එකකින් රයිඩ් එකක් ගිහිල්ලා නැහැ. මොකද ඔයිට කලිනුත් මුහුදේ ගිහිල්ලා තියෙන හැම වතාවකම මේ හරි කාම් විදියට යනවා. මෙහෙම නිකන් උඩ පැන යන්නේ නැහැ. උඩ පැන කියන්නේ මේ අර මං කියන්නේ වේව්ස් වලට මෙයා වෙන එක නෙමෙයි. අර රැලි ඇවිල්ලා බෝට් එකේ වදිද්දී දඩ ගාලා බෝට් එක හෙලවෙනවා. එක්ස්පීරියන්ස් එක ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක්. මම මීට කලින් බෝට් එකක එච්චර වේගෙන් ගිහිල්ලා නැහැ. මම මේ අද්දිත් මම පොඩක් චකිතෙන් යන්නේ. මොකද මේ පොඩක් එහෙම වුණොත් නිකන් ජීවිතේ අනතුරේ වැටෙන දෙයක් කියලා මට නිකන් ලාවට හිතුණා. කොහොම හරි අපිට අවුලක් වෙන්නේ නැතුව පරිස්සමට අපි පරවි දූපතට ආවා. ඔන්න ගයිස් අපි ආවා පිජන් අයිලන්ඩ් එකට. මේ සීසන් එකේ ෆස්ට් ඩේ එක අද. කියන්නේ ට්‍රින්කෝ සීසන් එක පටන් ගන්නේ March to September. Most probably April to September. නෑ ඒක සපෝට් එකක්. ඒක ස්මාර සපෝට් එක. ඒක තියෙද්දි පීනන්න අතින් මුකුත් කරන්න ඕනේ. ඇතුල්. තව හරියට යන්න ඕනේ. මම කලින් ඉඳි මේ හරිය හිටි පොඩි බබාල. එහා පැත්තේ තමයි ඩීප් එක තියෙන්නේ. ඒ පැත්තට මම පෙන්නන්නම්. මේ ජෙලිෆිෂ් කෙනෙක්. yes. මේක ඇතුලේ දාගන්න එපා කිව්වා මේ. දැවිල්ල හැදෙනවා. ඔයාලට පේනවද? මේ කඳු ගහිලා තියෙන්නේ. කුණු ගල්. තේරෙනවද? කොච්චර තියනවද මේ මෙතන? මාරයි. හැමදාමත් මම කියනවා වගේ සබාදහම පුදුමාකාරයි. මම ඉතින් චුට්ටක් මේ වටපිට අතගාලා බලද්දී මට හම්බුණා දැලි පොත්තක්.
මෙතන මේ තියෙන බෙන්ච් එකක් උඩ තිබ්බේ කවුරු හරි ඒක බිම තිබිලා අරගෙන තියලා එතනින්. ඉතින් මට කියන්න බැරි වුණානේ අපි මේ ට්‍රිප් එක ආවේ කාත් එක්කද කියලා. අපි ආවේ HSII නිම්නක්කයි එක්ක අපේ යුනිවර්සිටි එකේ අපිත් එක්ක ළඟින්ම හිටපු අපේ හොඳම යාළුවෝ දෙන්නෙක්. ඉතින් අපි 4 දෙනා තමයි ආවේ මංජිමයි HSII නිම්නක්කයි. ඉතින් අපි 4 දෙනාගේ පළවෙනි ට්‍රිප් එක අපි 4 දෙනා කොච්චර එමු කියලා හිටියත් අපි 4 දෙනාට එන ටයිම් එකක් හම්බුනේ නැහැ යුනිවර්සිටි ඉන්න කල්ම. දැන් කට්ටියම අවුට් වුණාට පස්සේ තමයි අපිට වෙලාවක් ආවේ. ඉතින් මට පොඩි අසනීප තත්ත්වයක් තිබුණා. ඉතින් ඒ නිසා මේ අසනීප තත්ත්වයක් කියන්නේ මට හෙම්පිරිස ගතියක් තිබුණා. ඉතින් මම මේ කට්ටියට මෙතන පොඩක් අවුවේ සැර වැඩි නිසා මං කිව්වා ඒ කට්ටියට ඉස්සෙල්ලා බහැලා ඔය කට්ටිය එන්ජොයි කරන්න මම මේ පොඩක් පස්සේ එන්නම් කියලා. ඔයාලට දැන් පේනවා ඉතින් මම හොටු හූර ඉන්නවා මම මෙතෙන්ට වෙලා ඉඳගෙන පොඩක් හෙවණක් සෙට් කරගෙන. මංජිනම් මාව කොහොම හරි බලෙන්ම මේ වෙලාවෙම මුහුදට බස්වා ගන්න සෑහෙන ලොකු එයාට ඕනකමක් තිබ්බා. හැබැයි මම දැඩි ලෙස තීරණයක හිටියා මට එන්න අමාරුයි කියලා. මොකද මම අවුවේ ඒ වෙලාවේ මුහුදට බැස්සනම් මට චුට්ටක් අමාරු වෙනවා. ඒ නිසා මම මේ වෙලාවේ බැස්සේ නැහැ. චුට්ටක් අවුව අඩු වෙනකල් ඉඳලා නාන්න බහිනවයි කියලා හිතාගත්තා. ඉතින් මේ කට්ටිය අර ඩයිවිං කිට්ස් එහෙම අරගෙන ඇවිල්ලා තිබුණානේ. කිට්ස් මීන්ස් අර මේ ස්නෝක්ලිං සෙට් එක ඩයිවිං නෙමෙයි සෝරි ස්නෝක්ලිං සෙට් එක. ඒ ටිකෙන් මෙයාලා ඒ ටික යූස් කරලා පොඩ්ඩක් ස්නෝක්ලිං කරන ගමන් හිටියේ ඒ වෙලාවේ. ඒ කට්ටියව කැමරාවට කැප්චර් වෙලා නැහැ ගයිස්. ඒ කට්ටිය පොඩක් වම් පැත්තේ තමයි හිටියේ. මම ඉතින් මෙතනට වෙලා ඉඳගෙන ඉන්න වෙලාවේ කල්පනා කරා මම අදත් මෙතනට ඇවිල්ලා යනවා මගේ පියසටහන් විතරක් ඉතුරු කරලා මම එදත් මෙතනට ඇවිල්ලා ගියේ ඒ විදිහටම තමයි. ඉතින් ඒත් මේ සබාදහම වෙනස් වුණේ නැහැ කියලා කියන්න අමාරුයි. ඒ වුණාට මට සාපේක්ෂව සබාදහම වෙනස් වෙලා නැහැ. මොකද මේ මුහුද මේ විදිහමයි හැමදාම මේ ගල් පර්වත ඒ දේවල් ජීනේට ලක් වෙන එක හෝ කාදනයට ලක් වෙන එක හෝ ගැන නෙවෙයි මම කතා කරන්නේ. මම කතා කරන්නේ මිනිස්සු වෙන අපේ ජීවිත වෙනස් වෙන තරම් ඉක්මනට සබාදහම වෙනස් වෙන්නේ නැහැ. මට ගොඩක් වෙලාවට මගේ channel එකේ ගොඩක් කට්ටිය මට කමෙන්ට් කරලා දාලා තියෙන දෙයක් තමයි ඔයා ගියපු තැන් වලට ආයි යන එකේ මොකද්ද තේරුම කියලා. මම ඊට කලින් මේ ප්‍රශ්න උත්තර දීලා තිනවා. මම ගියපු තැන් වලට ආපහු යන්න ආස ඒ තැන් කොයිදාක් දුරට වෙනස් වෙලාද කියන එක බලන්න. මොකද සමහර තැන් තියෙනවා අවුරුදු ගානකින් ඉඳි මේ එතනද කියලාවත් හොයාගන්න බැරි වුණා. ඉතින් මෙහෙම මේ තැනේ අර අනිත් වටපිටාව ඒ වගේ උනාට හිතා ගන්න බැරි උනාට හැමදේටම charge කරන විදිහ හැම ඒ උනාට සබාදහම තාමත් ඒ විදිහම තමයි. මට ඒක ගැන හරීම සතුටුයි. මේක ලංකාවෙන් වෙන් වෙලා තියෙන දූපතක් නිසාද දන්නේ නැහැ. කැලිකසල එහෙම නැහැ. එක්ක මේක නේවි එකෙන් මේන්ටේන් කරන නිසා ඒ කිසි දෙයක් නැහැ. මං හරි ආසයි එහෙම තියෙන තැනකට ගියාම. මොකද ලංකාවේ එහෙම තැන් හරි අඩුයි මේ වෙද්දි. හැම තැනම මොනා හරි ගල්වල මොනා හරි ලියලා මොනා හරි එක්ක නිදන් හොරු කෑලි කඩලා එක්ක මිනිස්සු කෑලි ගසලා දාලා විනාශ කරලා ඒ වගේ තැන් තමයි ගොඩක් ලංකාවේ තියෙන්නේ. ඉතින් මේ වගේ තැනකට ආවම පොඩ්ඩක් නිශ්ශබ්දව කල්පනා කරද්දී මගේ ජීවිතය ආපස්සට හැරිලා කල්පනා කරද්දී මං ගියපු තැන් ගැන කල්පනා කරද්දී මට හිතෙනවා මගේ ලයිෆ් එක සංකීර්ණයි සබාදහම හරි සරලයි කියලා. මෙතන හිටියා චූටි කකුළු යාළුවෝ ගොඩ ආරියක්. ඒ කට්ටියව මට කැප්චර් කරගන්න බැරි වුණා. ඒ කට්ටිය මම ළඟට එද්දි දුවනවා. යාළුවට හොඳ සෙන්ස් එකක් තියෙනවා. ෆයිනලි මාත් නෑව ළමයි. මම හිතන් හිටියේ අපිට මෙතන හවස 6 වෙනකන් ඉන්න පුළුවන් කියලා. බට් 5 PM වෙනකන් විතරයි මෙතන ඉන්න පුළුවන්. අපි අතනින් චෙක් අවුට් වෙන්න ඕනේ 6ට. ඒ නිසා මේ මට පොඩි හෙම්බිරිස ගතියක් තිබ්බා. ඕන එකක් වෙන්න කියලා නෑවා. ඉතින් එතන මේ අයිලන්ඩ් එක බලා ගන්න ඉන්න කට්ටියගේ පෙරත්ත කිරීම මත අපි ඉක්මනට ඇවිල්ලා ආයෙත් බෝට් එකට ගොඩ වුණා. ඉතින් දැන් ගොම්මන් අඳුර වැටිගෙන එන්නේ. ඊට බහින වෙලාව හරිම ලස්සනයි. මේ වෙලාවට බෝට් එකේ යන්න හම්බ වෙච්ච එක ඒක මරු. ඒ වෙලාව නියමයි. හැබැයි ඒ වෙලාවෙත් මම ආවි චුට්ටක් බයයි. මොකද මුහුදේ වගේම මාර සැරයි. බෝට් එක මුහුදු වෙරළ උඩටම තල්ලු කරන්න
ඕන වෙලා තිබ්බා ඒ කට්ටියට මම හිතන්නේ හවස එතනින් පස්සේ වෙන බෝට් රයිඩ්ස් නැති නිසා වෙන්න ඕනේ. එතන හිටපු අංකල්ලා ටිකටත් මං GHS අයියයි පොඩි හෙල්ප් එකක් දුන්නා. ඉතින් ගයිස් ඔන්න ඔය විදිහට අපේ පිජන් අයිලන්ඩ් ගමන නිමා වුණා. මේ ට්‍රිප් එකේ අනිත් vlogs ටික වගේ එනවා ළමයි. ඉතින් ඔයාලා ඒ ටිකත් බලන්න. ඉතින් අලුත් වීඩියෝ එකක් එනකල් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.